මේ නානත්ත් කායා නානත්ත් සංඥා කියන ස්වභාවයෙන් මිදිලා සියලු දෙනාම ඒ විමුක්ති සංඥා විරාග සංඥා නිරෝධ සංඥා කියන එකම සංඥාවකට ඒක රාශීත්වය ඇති වෙන තුරුම අපි ධම්මග ප්‍රගුණ කරන්න ඕන. පින්නතුන්ගේ කාරණේ පැහැදිලි වෙන්නේ නැති පුහුදුන් ලෝකේ පුතජන ලෝකේ තියෙන නානත්ත් කායා නානත්ත් සංඥා කියන ලක්ෂණයෙන් යුක්තයි. මිනිස්සුන්ගේ මූණේ හැඩේ වෙනස් එකිනෙකාට ඒ වගේම සංඥාවේ හැඩෙත් වෙනස්. එහෙත් අපි මේ ධර්ම මාර්ගයේදී පින්නතුන් සියලු දෙනාම ඒක රාශී කරගෙන අර විවිධ දෙසින් ගලාගෙන බහින ගංගා එකම ගංගාවක් බවට පත් වෙනවා. එකම මහා සාගරයක් බවට පත් වෙනවා. අනේදාට අපි මහා සාගරය කියලා කියනවා වගේ මේ ධර්ම මාර්ගයේදී නානත්ත් කාය නානත්ත් සංඥා ආවට අවසාන ඒක රාශී වුණාම පින්නතුනේ ඒ සියලු දෙනාම විරාග සංඥා නිරෝධ සංඥා පමණයි ඒ ඇත්තු ළඟ පවතින්නේ එකම ස්වરૂපයක්. ඒ නිසා ආර්ය ශ්‍රාවකයන් තුල ඒ නානත්ත් කායා නානත්ත් සංඥා කියන එක නැහැ. ආර්ය ශ්‍රාවකේ සියලු දෙනාම එකයි. මොනෝද ඒ ඇත්තු ළඟ තියෙන්නේ මේ ආර්ය උත්තමයන් වහන්සේලා ළඟ තියෙන්නේ විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන්නේ සියලු ලෝකයන්හිම නොයැලෙන සංඥාව. ඒ නිසා රහතන් වහන්සේලා 10ක් ගත්තොත් 10 දෙනෙක් නෙමෙයි එක්කෙනයි. ලක්ෂයක් ගත්තත් එක්කෙනයි. කෝටියක් ගත්තත් එක්කෙනයි පිළිතුරේ. ඒ කියන්නේ සමාන ලක්ෂණයක් පවතින්නේ. එහෙනම් පුහුදුන් ලෝකයේ තියෙන විෂමතා ලක්ෂණ රහතුන්ගේ ලෝකේ තියෙනවා ඒකීය ලක්ෂණයක්. එන්න මේ පින්නතුන් ඒකීය ලක්ෂණයට ආවහනම් ඒකීය ලක්ෂණයකට පුළුවන් තරම් ගුණ වුණා නම් අන්නේ ඇත්ත තමයි ඒ ආර්ය මාර්ගයේ දිනු අය. ඉතින් ආර්ය මාර්ගයටපත් වෙලත් නානත්ත් සංඥා තියෙන්න බෑ. ඒ ඇත්ත ළඟ මොනෝද වර්ධනය වෙලා තියෙන්න ඕන? විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා. දැන් මේ කාරණා කීපයකින්ම පැහැදිලි කරනකොට මේ කාරණා කීපයක් වෙන වෙනම පින්නතුන්ට ඇහෙනවා ඇති. දැන් විරාග සංඥා කිව්වහම එක විදියකට තේරෙනවා ඇති. නිරෝධ සංඥා කිව්වහම තවත් විදියකට තේරෙනවා ඇති. සබ්බ ලෝකේ අනබිරත සංඥා කිව්වහම තවත් විදියකට තේරෙනවා ඇති. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කිව්වහම තවත් විදියකට තේරුණා නම් ඒක තාම ඔබ තුල වැඩ කරන පුතඥ ඇස නිසා තමයි එහෙම විෂමතා ඇතුව ඒව තේරුනේ. ඒ කරුණු සියල්ලකින්ම කියුනේ එකම එකයි. වචන 5ක් පාවිච්චි කළත් 10ක් පාවිච්චි කරත් එකම එක කාරණේයි කියුනේ. එකකින් අදහස් කරන්න වෙනතුනේ මහා සාගරයේ කොතනත් ලුණු රස වගේ ධර්ම කරුණු වෙනතුනේ මොන වගේ වචනයකින් කතා කළත් දේශනා කළත් තියෙන්නේ මොකක්ද? එකම ගුණයක් එකම රසයක්.